සරුංගලයක් නිසා වෙන්න ගිය මහා විපතක්. රත්මලානයෙන් පිටත් වූ පුහුණු ගුවන් යානයක් සරුංගල් නූලක් පැටලී අනාරක්ෂිත ලෙස යළි ගොඩ බස්සයි. රත්මලාන ගුවන්තොටුපළේ පුහුණුවීම් සඳහා ගුවන්ගත වූ Y12 ගුවන් යානය සරුංගල් නූලක් පැටලීම හේතුවෙන් යළි ගොඩ බස්සා ඇත. පසුව සිදු කළ පරීක්ෂණයකදී යානයේ රෝද සහ එන්ජිම ප්‍රදේශවල සරුංගල් නූල විශාල වශයෙන් පැටලී ඇති බව හඳුනා ගනී. ගුවන් යානයේ ක්‍රියාකාරී පද්ධතියේ සරුංගල් නූල ඇතුළු වීමත් සමග යානය අනතුරට ලක්වීමට බරපතල අවදානමක් ඇති බව ගුවන් හමුදාව පවසනවා. විශේෂයෙන්ම කටුනායක රත්මලාන මත්තල ඇතුළු දිවයිනේ ගුවන් ධාවන පත පිහිටි ප්‍රදේශ රැසක මේ දිනවල සරුංගල් ලැබීම ඉහළ යාම විශේෂ තර්ජනයක් වී තිබෙනවා. එබැවින් ගුවන් ගමන් සහ මගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගුවන් තොටුපළ සහ ධාවනපත අපට ප්‍රදේශවල සරුංගල් ලැබීම සම්පූර්ණයෙන් වැළකී සිටින බව ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටී.